හොන්කොන් ගුවන් තොටුපළේදී භයානක ගුවන් අනතුරක්. තුර්කි භාණ්ඩ ගුවන් සේවයට අයත් කාගෝ ගුවන් යානයක් මුහුදට වැටී ඇති බව විදේශ මාධ්‍ය අද දින වාර්තා කරනවා. ඒ අනුව එම සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ ගුවන් යානය තුර්කි භාණ්ඩ ප්‍රහාණ සේවයට අයත් බෝයින් 747-481 වර්ගයේ යානයක් වන අතර එමිරේට්ස් ගුවන් සේවයේ EK9788 දරන ගුවන් ගමන වශයෙන් ඩුබායි සිට පැමිණෙමින් තිබී ඇත. ඒ අනුව එරට වේලාවෙන් අලුයම 3:50ට පමණ හොන්කොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ උතුරු ධාවන පථයට ගොඩබසමින් තිබියදී ගුවන් තොටුපළේ බිම් කාර්ය මණ්ඩලයේ වාහනයක ගැටී තිබෙන බව සඳහන්. මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ගුවන් තොටුපළේ බිම් කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු මෙම අනතුරින් මුහුදට වැටී ඇත. අනතුරටපත් දෙදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණද ඔවුන් පසුව රෝහලේදීම මියගොස් ඇති බව සඳහන්. මේ අතර ගුවන් යානයේ සිට කාර්ය මණ්ඩල සමාජිකයින් සිව් දෙනා දිවි ගලවාගත් අතර ඔවුන්ද රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. සිද්ධිය සිදු වූ මොහොතේ ආරක්ෂක රථය ධාවන පථයෙන් පිටත ඇති මාර්ගයක ගමන් කරමින් සිට ඇති බව ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් ගුවන් යානය ධාවන පථයේදී ලිස්සීමකට ලක්වීමෙන් ඉවතට හැරී ආරක්ෂක රථයට ගැටීමෙන් පසු මුහුදට වැටී තිබෙන බව ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂක ස්ටීවන් යූ පවසා තිබෙනවා. මුහුදට වැටුණු ගුවන් යානයේ කොටස් කිහිපයක් දැඩි ලෙස විනාශ වී තිබෙනවා. ගුවන් තොටුපළ අධිකාරිය විසින් මේ හොන්කොන් ගුවන් තොටුපළේ වසර ගණනාවකින් පසුව සිදු වූ අති බරපතලම ගුවන් අනතුරක් ලෙස හඳුනාගෙන තිබෙනවා. අනතුර සිදු වූ ධාවන පථය తాවකාලිකව වසා දමා තිබෙන අතර අනික් ධාවන පථ දෙක සාමාන්‍ය ආකාරයට විවෘතව තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුර ගැන පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර ගුවන් යානයේ කළු පෙට්ටිය මත පදනම්ව පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක බව අපට තොරතුරු දැනගන්නට ලැබී ඇත. විශේෂ පුවත් ලදසැනින් ඔබ වෙතට කරුණාකර තොප්පිගල නිවුස් YouTube channel subscribe කර රැඳී සිටින අප සමගම සත්‍යය තුලින් මනසටම වදින හීසරය තොප්පිගල නිවුස් හමු වෙමු නැවතත් එතෙක් ඔබට සුවබර දවසක්.